හැමෝම සාදරයෙන් පිළිගන්නවා සිනමා අඩවියට. මගේ පුතුනේ, ඔබලා සුවිශේෂයි. මේ තොක්කල් ලෝකයේ දැක්ක හැම දෙයකටම වඩා වෙනස්. උසස් බෝඩේ හිස නමන්න. නිව්යෝර්ක් නගරයේ මිනිසුන් ආරක්ෂා කිරීම තමයි අපේ දෛවයෙන් ලද උරුමය. අන්ධකාරයේ හාත්පස පැතිර යනවා. ෆුට්ලෑන්ඩ් එක නම් අපරාධ කල්ලියක් තිබෙනවා. ඔවුන්ට ඒ තම නම ලැබිලා තියෙන්නේ මේ නගරයේ මිනිසුන් කිසිම තැකීමකින් තොරව පාගා දමන නිසා වෙනි. ඔවුන්ගේ නායකයා තමයි ශ්‍රෙඩර්. එස් නාවිකත කරන්න. වෙලමිට අගුල්ලා ගන්න. පහත් වෙලා ඉන්න. අපි පටන් ගන්නවා. අසිපතක් දරා සිටින්න ඔවුන්ව මෙහෙයවාවි. මම දන්නවා ඔබලා හැමෝම ඕනෑකමින් ඉන්නේ ඔවුන්ගේ ඇමතුම වෙනුවෙන් පිළිතුරු දෙන්න. නමුත් තාමත් ඔබලාගේ පුහුණුව අවසන් නැත. එතකම් පහළ ලෝකයේ ඔබ නිවහන ලෙස පවතී. ඔබලාගේ පියා හැටියට ඔබලා මාව විශ්වාස කළ යුතුයි. ඉවසන්න. ඉහළ ලෝකයට යන්න ඔබලා තාමත් සූදානම් නැහැ. නමුත් ඒ දිනේ පැමිණියාම ඔබලා මාවතෙන් මතුවේවි. ඔබලා වගකිය යුත්තන් බවට පත්වේවි. අදහගත නොහැකි දෙයක් සම්බන්ධයෙන්. ඉතින් මම අද ඔයාලට ගෙන 2014 අවුරුද්දේ තිරගත වුණු ටීනේජ් මුටන්ට් නින්ජා ටර්ටල් කියන සුපිරි කතාවක්. හරි. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. මුලින්ම මම ටට්ටට ගාලා මූවී එකේ නළුනිලියන්ගේ නම් ටිකයි ඔවුන් පනපෝන චරිත ටිකයි කියන්නම්. මේගන් ෆොක්ස් මේ පනපෝන්නේ ඒප්‍රිල් ඕනීල් යන චරිතයටයි. විල් ලර්නට් වේන් පෙන්වික් කියන චරිතයටත් විලියම් එරික් සැක්ස් කියන චරිතයටත් නොෙල් ෆ්‍රිචර් මයිකල් ලාන්ජලෝ කියන චරිතයටත් ඇලන් රිච්සන් රෆායල් කියන චරිතයටත් පේට් ලියනාඩෝ කියන චරිතයටත් ජර්මි හෝවර්ඩ් ඩාන්ටෙලෝ කියන චරිතයටත් ඩැනී වුඩ්බර්න් ස්ප්ලින්ඩර් කියන චරිතයටත් ටෝරු මසමුනේ ශ්‍රෙඩර් කියන දුෂ්ටයාගේ චරිතයටත් පනපුවයි. කතාව පටන් ගත්තම අපිට නිව්යෝර්ක් සිටි එක පෙන්නනවා. ඒප්‍රිල් වරාය වැඩ කරන මිනිස්සෙක්ගෙන් මොනවා හරි දෙයක් ගැන විස්තර අහනවා. ඒත් ඒ මිනිස්සයා කියන්නේ නැහැ. වේන් ඒප්‍රිල්ට කතා කරනවා තව මිනිත්තු 30කින් මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා එන්න කියලා. ඒප්‍රිලුත් එනවා. මාධ්‍ය සාකච්ඡාව පටන් ගන්නවා. ඒප්‍රිල් නම් මේ වැඩවලට එච්චර කැමැත්තක් දක්වන්නේ නම් නැහැ. ඒප්‍රිල් ආයෙමත් රෑ යනවා වරායට. අර මිනිස්සයා හොයාගෙන. ඒප්‍රිල් මෙහෙම යද්දි දකින්න ෆුට් ප්ලෑන් එකේ අය කිමිකල් වගේ වාහන වලට පටවනවා. ඒප්‍රිල් මෙතෙන් දකිනවා එකපාරටම ෆුට් ප්ලෑන් එකට නොපෙනෙන බලවේගකින් විදුලි වේගකින් පහර දෙනවා. පේනවනේ කන්ටේනර් පෙට්ටිත් ඉසිනවා. ෆුට් ප්ලෑන් එක ඉක්මනින් වාහනත් තරම් පැන ගන්නවා. පහර දුන්නු කෙනා කවුරු වුණත් එතන එක මේක සරුණක් විතරයි තියලා ගිහින් තියෙන්නේ. ඒප්‍රිල් මේ දැකපු දේවල් ගිහිල්ලා එයාගේ නංගිට කියනවා. ඒත් නංගි විශ්වාස කරන්නේ නැහැ. පහුවදා ඒප්‍රිල් ගිහින් මේක වැඩ කරන channel එකටත් කියනවා. ඒත් ඒප්‍රිල්ලු ගණන් ගන්නේ නැහැ. මේ අපිට පෙන්වන ෆුට් ප්ලෑන් එකේ නායකයා ශ්‍රෙඩර් තමන්ගේ අත් දෙකත් ගැට ගහගෙන සටන් පුහුණු වෙනවා. පේනවනේ අත් දෙකත් ගැට ගහගෙන දාපු වැඩ ටික මේ ගෑනු කෙනා ශ්‍රෙඩර්ට කියනවා උණ සිද්ධිය ගැන. පහර දුන්නේ මිනිස්සෙක් නන් නෙවෙයි. ශ්‍රෙඩර් මේ ගෑනු කෙනාට කියනවා මිනිස්සුන්ගේ අපිට තියාගෙන නීතිය සුරකින්නම අල්ලගන්න කියලා. මේ මාධ්‍ය සාකච්ඡාවක් එරික් සෙක්ස් තමන්ගේ කතාව කියනවා. මම වැඩ කරේ දක්ෂ විද්‍යාඥයෝ එක්ක. බොහොම ඉහළ පෙළේ පරීක්ෂණයක් කරමින්. ඒ දවසක් අපේ විද්‍යාගාරයට ප්‍රහාරයක් දියත් වුණා. ගිනි ගත්තා. මංගොල්ල කැමරට ලක් වුණා. ෆුට් ප්ලෑන් නම් බියකුළු රැලක් විසින්. ඒකෙන් මට මගේ සගයන් අහිමි වුණා. සැක් සාකච්ඡා ඉවර වෙලා ඇද්දි ඒප්‍රිල් ගිහින් තමන්ව හඳුන්වලා දීලා කියනවා මගේ තාත්තා ඔයා එක්ක වැඩ කරා කියලා. මෙතනින් දැනගන්න ලැබෙනවා ඒප්‍රිල්ගේ තාත්තා නැති වෙන විද්‍යාගාරයේ ඇති වෙන ගින්න හින්දා කියලා. ඒප්‍රිල් වාහනේ ඇතුළේ ඉඳි දකිනවා මිනිස්සු කලබලෙන් දුවනවා. ඒප්‍රිල් වාහනයෙන් බැලලා ඒ පැත්තට දුවනවා. මෙතෙන්දී ඒප්‍රිල් ෆුට් ප්ලෑන් එකේ මිනිස්සුන් අල්ලන් ගිහින් මිනිස්සු හිර කරලා තියෙන තැනටම දානවා. ඒප්‍රිල් මේ දේවල් වීඩියෝ කරන්න දැද්දි ඒක මේ ගෑනු කෙනා දැකලා ඒප්‍රිල් දිහාට තුවක්කුව දික් කරනවා. එතකොට මුළු ස්ටේෂන් එකේම කරන්ට් එක යනවා. හරියටම තප්පර 5ක් ඇතුළත හෙවණැල්ලක් එහාට මෙහාට ගිහින් ෆුට් ප්ලෑන් එකේ ඔක්කොම පහර දෙනවා. පේනවනේ පහර දීලා විතරක් නෙමෙයි ගැටත් ගාලා තමයි ගිහින් තියෙන්නේ. ඒප්‍රිල්ට සද්දයක් එනවා ගොඩනැගිල්ලක් උඩින්. ඒප්‍රිල්ේ ගොඩනැගිල්ල උඩට නැගලා බලද්දි කට්ටියක් කතා කර කර ඉන්නවා දැකලා ෆොටෝ එකක් ගන්නවා. බලද්දි විශාල ඉබ්බ කොණ්ඩායමක්. රෆායල් ඒප්‍රිල් අල්ලගෙන කැමරාව ඉල්ලනවා. ඒප්‍රිල් ඒක දැකලා සිහි නැතිව වැටෙනවා. ඒප්‍රිල්ට සිහියාව මහන ඔයාලා කවුද කියලා. ලියනාඩෝ කියනවා අපි නින්ජාවරුන්. ඒ වගේම විකෘතිකයන් කියලා. ලියනාඩෝ ඒප්‍රිල්ට කියනවා අපි ගැන කාට හරි කිව්වොත් අපි ඔයාව හොයාගන්නවා කියලා. නින්ජා කණ්ඩායම ඊට පස්සේ එතනින් යනවා. ඒප්‍රිල්ට මේ ලියනාඩෝ රෆායල් මයිකි කියන නම් හොඳට පුරුදුයි වගේ. ගෙදර ගිහින් මොනවාද හොයනවා. ඒප්‍රිල් හොයාගන්නවා වීඩියෝ පටයක්. ඒකේ තියෙන්නේ තාත්තගේ විද්‍යාගාරයේදී පරීක්ෂණ වල ගෙනල්ලා තිබ්බ ඉබ්බුන්ට ඒප්‍රිල් කන්න දානවා. ඒ ඉබ්බුන්ගේ නමුත් අර නින්ජාවරුන්ගේ නම් වලට සමානයි. ඒප්‍රිල් දැනගන්නවා මේ ඉන්නේ ඒ ඉබ්බම්ම තමයි කියලා. මේ දේ නංගිට කිව්වොත් නංගි අම්මට කෝල් එකක් දාලා කියනවා අක්කට පිස්සු ඇදිලා කියලා.
මේ නින්ජා කණ්ඩායම හොරෙන් කාව හරි මඟ අරින්න වගේ යනවා. එහෙම යද්දි පිටිපස්සෙන් එයාලගේ මී මාස්ටර් එයාලව අල්ල ගන්නවා. අල්ලන් කියනවා සමවර කිරීමේ මධ්‍යස්ථානයට යන්න කියලා. ඒපිල් වෙච්ච දේවල් channel එකේ ලොක්කට කියන්න ගිහලා එයාව රස්සාවෙනුත් අස් කරනවා. ඒපිල් වර්න්ට කියනවා එයාව සැග්ගේ ගෙදරට එක්කගෙන යන්න කියලා. වර්නුත් ඒපිල්ව එකගෙන යනවා. මේ කට්ටිය සම්බර කිරීමේ මධ්‍යස්ථානයට දාලා මාස්ටර් හැමෝගෙම ප්‍රශ්න කරනවා කොහෙද ගියේ කියලා. ඒත් කවුරුත්ම කියන්නේ නැහැ. බැරි මෙතන මාස්ටර් පීස් එකක් දෙනවා මයික් එකකින් කොහෙද ගියේ මොනවද උනේ කියලා අහන්නේ. මයිකිත් ඒකට පිරිත ගමන්ට සේරම කියනවා. මාස්ටර් කියනවා ඒපිල් හොයාගෙන එන්න කියලා. මෙහි ඒපිල් තමන් දැක්ක හැමදේම සැක්ට කියනවා. සැක් මෙතනද කියනවා මම ඉපදුනේ ජපන් හමුදා කඳවුරක. මගේ තාත්තා වියට්නාමයට ගියා ආපහු ආවේ නැහැ. මං නොදන්නා දේශයක පිටස්තරයෙක් වුණා. මම කිසිම වැඩකට නැති ළමයෙක් වුණා. දේශීය ගුරුවරයෙක් මාව බේර ගන්නකම් විතරයි. 9 වෙනි සියවසේදී ජපානයේ වතුර සැපීමට විෂ එකතු කළා අඳුරු කාලයක් උදා කරා. අතීතයේ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයෙක් බෙහෙතක් හදලා ඒක හොඳ කරා. ඒක ජහන විකෘතිකයක්. ඔයාගේ තාත්තයි මායි උත්සාහ කරේ ඒ බෙහෙත හොයාගන්න. ඒ ඉබ්බන්ගේ ඇඟේ දුවන්නේ මේ මිල කරන්න බැරි ජාන විකෘතිකාරකය. ඒප්‍රිල්ට ඩාන්ටලු පණිවිඩයක් කියනවා අපිව හම්බෙන්න එන්න කියලා. මෙයාලා ඒප්‍රිල් අල්ලන් එයාලගේ තැනට එක්කන් යනවා. මෙතනදී ඒප්‍රිල් මාස්ටර්ගේ නම කියලා කතා කරනවා. ඒප්‍රිල් අහනවා කොහොමද මෙහෙම වුනේ කියලා. මේ සැක් ගිහිල්ලා ශ්‍රෙඩ් විස්තරේ කියනවා. මෙතනින් තමයි අපිත් දැනගන්නේ සැක් කියන්නේ ෆුට් ට්‍රේන් එකේ කෙනෙක් කියලා. ෆුට් ට්‍රේන් එකේ කට්ටිය ඒප්‍රිල්ගේ ඇඟට හයි කරපු ට්‍රැක් එකක් මාර්ගයෙන් නිබ්බු ඉන්න තැන හොයා ගන්නවා. මාස්ටර් ඒප්‍රිල්ට කියනවා වෙනද වගේම සැක් අපිට එන්නත් ලබා දුන්නා. රෑ දුමක ගන්ධයක් තිබුණා. අනතුරු ඇඟීමේ සීනුව නාද වුණා. ඔයාගේ තාත්තා සැක්ගේ අරමුණ තේරුම්ගෙන විද්‍යාගාරයට ගෙනි තිබ්බා. මම බියෙන් තැති ගත්තා. එතකොටම ඔයා මතු වුණා. ඔයා අපිව ආරක්ෂිතව අරන් ආවා. මම දැන් ස්තුතිවන්ත වෙනවා ඒප්‍රිල් වලට. අපි මෙතන හම්බෙනකම්ම කානුවල ඔය ඇවිත්තා. වාසනාවට අපි ඇඟට විදපු බෙහෙත වැඩ කරා. මම තමයි ඉස්සෙල්ලාම පරිණාමය වුණේ. මම මෙයාලා පරිස්සමට බලාගත්තා. අන්තිමට මෙයාලට මම තාත්තා කෙනෙක් වුණා. එයාලා තවම ආරක්ෂා කරගන්නත් ඉගෙන ගන්න ඕන. මානසික වගේම ශාරීරික වශයෙන්ුත්. ඊළඟට මට ක්‍රමයක් හම්බ වුණා. මුලින්ම මම පෞරාණික නින්ජා කලාව ප්‍රගුණ කරා. පස්සේ මම ඒක මගේ පුතාලටත් කියලා දුන්නා. ඊළඟට එයාලා ඒකට සූදානම් වුණා. මේ අපිට පෙනෙනවා ෂෙඩර්ගේ අලුත් ඇඳුම. ෆුට් ට්‍රේන් එකේ අය ඉබ්බු ඉන්න තැන හොයාගෙන එනවා. පේනවනේ. මාස්ටර් තනියම කී දෙනෙක්ට ගහනවද කියලා. මෙතනට ෂෙඩර් එනවා. මාස්ටර් කිසිම ගාණක් නැතුව අහක බලාගෙන ෂෙඩර්ට පහර දෙනවා. රෆායල් මේ බිත්තියකට යට වෙනවා. ෂෙඩර් මාස්ටර්ව ඇපේට තියාගෙන ඉබ්බු ටික සේරම මෙතෙන්දී අල්ල ගන්නවා. ෂෙඩර් අහනවා රෆායල් කෝ කියලා. ෂෙඩර්ට කියනවා එයා මැරුණා කියලා. මේ රෆායල් මැරිලා නැහැ. රෆායල් දුවගෙන මාස්ටර් ගාවට එනවා. මාස්ටර් කියනවා රෆායල් සහෝදරියව හැමෝම බේර ගන්න කියලා. මේ සැක්ස් ඉබ්බු ටික කූඩු වලට දාලා එයාලගේ ලේ ඇදලා ගන්නවා. ඒපිල් වෙන්ට කතා කරනවා. වාහනේ අරන් එන්න කියලා. ඒපිල් වෙන්ට විස්තර කිව්වත් වෙන් පිළිගන්නේ නැහැ. එතකොටම රෆායල් පිටිපස්සෙන් ඉඳන් ඇවිල්ලා අපිව එහාට එක්කගෙන යන්න කියලා කියනවා. එතකොට තමයි වෙනුත් පිළිගන්නේ. ලීනාඩෝ අහනවා මොකද්ද කරන්න යන්නේ කියලා. සැක් කියනවා අපි නගරයට විස රසායන මුදාහැරලා මගේ ළඟ තියෙන ජාන විකෘතිකාරකේ පාවිච්චි කළා මම පොහොසත් වෙනවා කියලා. වෙන් ගේට්ටුවත් කඩාගෙන ඇතුළට යනවා. රෆායල් මෙතනින් ඉන්න හැමෝටම ගහලා ලියෝ බේරගන්න එතෙන්ට යනවා. ඒත් ලියෝට කතා කරගන්නවත් පණ නැහැ. එතෙන්ට ෂෙඩර් එනවා. ෂෙඩර් රෆායල්ට හොඳටම පහර දෙනවා. ඩාන්ටලෝ ඒපිල්ට කියනවා ඇඩිනල් කියලා ඉන්ජෙක්ෂන් එකක් අපිට ඉන්නත් කරන්න කියලා. එතකොට මේ ඉබ්බු ඔක්කොටම ආයෙත් සිහි එනවා. ඉබ්බු ටික යනවා ෂෙඩර්ව නවත්තන්න. ෂෙඩර් ඒ වෙනකොටත් ෂෙඩර්ගේ කුළුණට ගිහිල්ලා රසායනික විෂ පතුරවන්න පටන් අරන්. ඉබ්බු ටික එළියේ ඉන්න සෙබළු ටිකටත් ගහලා ට්‍රක් එකක් එතනින් අරගෙන පැන ගන්නවා. ෆුට්ලෑන්ඩ් එකකින් එයාලා පස්සෙන් පන්නනවා. ට්‍රක් එක මෙතෙන්දී පල්ලමකට වැටෙනවා. මේ ලියෝගේ පස්සෙන් ෆුට්ලෑන්ඩ් එක පන්නනවා. ඩාන්ටෙලෝ යනවා ලියෝ බේරගන්න. ඩාන්ටෙලෝ එක වාහනයක් කතා ඉවර කරද්දී රෆායලුයි මයිකී අනිත් වාහන දෙකේ කතාවත් ඉවර කරනවා. ඉතින් ඔයාලා තාමත් මේ වීඩියෝ එක බලනවා නම් පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා subscribe 10 goal එක achieve කරන්න මට පොඩි help එකක් දෙන්න. හරි එහෙනම් අපි ආයෙත් යමු කතාවට. ෂෙඩර් මේ විස පතුරවන්න ලෑස්ති වෙනවා. ඉබ්බු ටික ෂෙඩර්ට පහර දෙන්න ලෑස්ති වෙනවා. ෂෙඩර් එක තනියම සටන් කරත් ෂෙඩර් ඉබ්බු ඔක්කොටම ගහලා දානවා. විස නිකුත් වෙන්න කවුන්ට්ඩවුන් එකත් පටන් ගන්නවා. ඉබ්බු ආයෙත් ෂෙඩර් එක සටන් කරනවා. මෙයාලා තේරුම් ගන්නවා ෂෙඩර්ට පහර දෙන්න ඔක්කොටම එකතු වෙන්න වෙනවා කියලා. ඉබ්බු ටික එකට එකතු වෙලා පහර දීලා ෂෙඩර් වට්ටනවා.
විස වායුව නිකුත් වෙන්න අවසන් තප්පරයේ තියදී ඩාන්ටල කොහොම හරි ඒක නවත්ත ගන්නවා. ෂෙඩර් ආයෙමත් ඇවිල්ලා ඉබ්බෝ ටිකත් එක්ක සටන් කරනවා. ෂෙඩර් කුරුණු විනාශ කරලා විස පතුරවන්න හදනවා. ඉබ්බෝ ටික ඒක වැටෙනව නැති යල්ලන් ඉන්නවා. ෂෙඩර් ඇවිල්ලා මෙතෙන්ද ලියනාඩෝට කහනවා. එතකොට මේ ඒප්‍රිල් පිටිපස්සෙන් ඇවිල්ලා අවසාන ජාන විකෘතකාරකේ මන් ළඟ තියෙන්නේ කියලා කෑ ගන්නවා. ඒප්‍රිල්ව බිමට තල්ලු කරලා ඒප්‍රිල්ගෙන් ජාන විකෘතකාරකේ ෂෙඩර් අරගන්නවා. ඉබ්බෝ ටික යනවා ඒප්‍රිල් බේරගන්න. ඒප්‍රිල් රෆායල්ට කියනවා මාව එයාගේ පැත්තට පද්දන්න කියලා. රෆායල් එහෙම කරද්දී ඒප්‍රිල් ෂෙඩර්ට පයින් පාරක් ගාලා ෂෙඩර්ව බිමට වට්ටනවා. අවසානට අපිට පෙන්නනවා ෂෙඩර්ගේ අත හෙලවෙනවා. ඉතින් මේකේ දෙවෙනි කතාවත් මම ඉක්මනට ගේන්නම්. මේ වගේ මූවීස් දිගටම බලන්න ඕන නම් අමතක නොකර channel එක subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම ජය වේවා.